පොදු ප්‍රවාහන බස් රථයක නැගලා සොඳුරු බස් මාර්ග දිගේ ගමන් කරන අපි අද ඇවිල්ලා තියෙනවා මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තව සුන්දර නගරයකට. නාවලපිටිය නගරයට. නාවලපිටිය නගරේ ඉඳන් ඉතාම සොඳුරු බස් රථ මාර්ගයක් දිගේ ගමන් කරන ශ්‍රී ලංගම බස් රථයක නැගලා අපි අද සොඳුරු ගමනක් ගමන් කරනවා. වෙනදා වගේම මේ සුන්දර බස් රථ මාර්ගයේ සියලුම තොරතුරු අපි ඔයාලත් එක්ක කතා කරනවා. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන තේ වගාව මූලික කරගත් ආර්ථිකයකින් හැබී ලංකාවේ සුන්දරම නගරය නාවලපිටිය නගරය. නාවලපිටිය නගරේ ඉඳන් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි තලවකැලේ දක්වා ගමන් කරන බස් රථය. නාවලපිටිය නගරයෙන් කොත්මලේ පාරට හැරිලා ගමන් ආරම්භ කරනවා. මාර්ගය දිගේ ටික දුරක් ගමන් කරපු අපි නාවලපිටිය නගරය මැදින් ගලා යන මහවැලි ගඟට උඩින් තියෙන මේ පාලම හරහා ඉදිරියට ගමන් කරනවා. ඉදිරියේදී අපිට හමු වෙන බව්වාගම හන්දිය කියන ස්ථානයෙන් අපි කෙලින්ම ගමන් කරනවා. එම ස්ථානයෙන් දකුණට ගමන් කළොත් ගලබොඩ කියන ප්‍රදේශය දක්වා ගමන් කරන්න පුළුවන්. අපි අද මේ ගමන් කරමින් ඉන්න මේ දවස තරමක වැසි දවසක්. නමුත් වැස්ස නිසා මධ්‍යම කඳුකරේ ලස්සන දෙගුණ තෙගුණ කරලා තියෙනවා කියලා මට හිතෙනවා. සුන්දර බස් රථ මාර්ගය දිගේ අපි ඉදිරියටම ගමන් කරමින් ඉන්නවා. නාවලපිටිය තලවකැලේ මේ බස් රථ මාර්ගය සම්පූර්ණයෙන්ම තේවතු මැදින් වැටලා තියෙන මාර්ගයක්. මේ මාර්ගයේදී ප්‍රධාන වැවිලි සමාගම් කීපයකටම හිමි විශාල තේවතු යායවල් ගණනාවක් කරහා ඉදිරියේදී අපි ගමන් කරන්න නියමිතයි. අපි දැන් මේ පිවිසමින් ඉන්නේ ග්‍රීන්වුඩ් කියන තේවතු යායට. ඉතින් අපි මේ මාර්ගය දිගේ ඉදිරියටම ගමන් කරමින් ඉන්නවා. බෑවුමක් අයිනෙන් වැටලා තියෙන මාර්ගය දිගේ අපේ බස් රථය ඉදිරියට ගමන් කරමින් තියෙනවා. අපි දැන් මේ ළඟා වෙමින් ඉන්නේ විශාල කළුගල් වලක් පිහිටලා තියෙන ස්ථානයක් දෙසට. මේ විශාල කළුගල් පර්වතයෙන් මේ වන විටත් 50%කටත් වඩා කඩලා තියෙනවා අපි දැක්කා. මේ විශාල කළුගල් වලවල් ප්‍රාදේශීය සභාවේ අනුමැතිය සහිතව ක්‍රියාත්මක වන නීත්‍යානුකූල ගල් වලවල් බව අපිට දැනගන්න ලැබුණා. මේ විශාල ගල් පර්වත වලින් කඩා ගන්නා කළුගල් ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරනවා. මේ ගල්වල පිහිටි ප්‍රදේශය බෝහිල් කියලා තමයි හඳුන්වන්නේ. බෝහිල් ගල්වල පහු කරගෙන අපි ඉදිරියටම ගමන් කරනවා. නාවලපිටිය නගරයේ සිට තවත් ඉතාම සුන්දර ප්‍රදේශයකට ගමන් කරන බස් රථයක් අපි ඉස්සරහින් ගමන් කරනවා අපි දැක්කා. බා කේපල් දක්වා ගමන් කරන ශ්‍රී ලංගම බස් රථය තමයි මේ අපිට ඉදිරියෙන් ගමන් කරමින් තියෙන්නේ. මේ බස් රථය ඉදිරියේදී අපිට හමු වන කඩියලෙන හන්දියෙන් දකුණට හැරිලා ගමන් කරන්න නියමිතයි. සුන්දරම බස් රථ මාර්ගය දිගේ අපි තවදුරටත් ඉදිරියට ගමන් කරමින් තියෙනවා. නාවලපිටිය තලවකැලේ මේ බස් රථ මාර්ගය දුරින් කිලෝමීටර් 40ක් පමණ වෙනවා. මේ බස් රථ මාර්ගයේ වර්තමාන සම්පූර්ණ බස් රථ ගාස්තුව රුපියල් 184ක් නාවලපිටිය සිට තලවකැලේ දක්වාම. ඒ වගේම මේ සම්පූර්ණ බස් රථ ගමන නිමා කිරීම සඳහා සාමාන්‍යයෙන් බස් රථයක් පැය 2ක පමණ කාලයකුත් ගත කරනවා. අපි දැන් මේ ළඟා වෙමින් ඉන්නේ කඩියන්ලෙන හන්දියට.
බාකේබල් බස් රථය මෙතනින් දකුණට හැරිලා ගමන් කරනවා. බාකේබල් කියන්නේ ප්‍රසිද්ධ වැවිලි සමාගමකට අයිති විශාල තේවතු යායක්. දකුණට හැරිලා බාකේබල් දක්වා ගමන් කරන මේ මාර්ගයේ කෙලින්ම ගමන් කළොත් හැටන් දක්වා ගමන් කළ හැකි අතුරු මාර්ගයක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි මේ මාර්ගය පහු කරගෙන ඉදිරියටම ගමන් කරනවා. අපි දැන් මේ ගමන් කරමින් ඉන්නේ කඩියන් ලෙන කුඩා නගරය පහු කරගෙන. ඉදිරියේදී අපිට ලංකාවේ ලස්සනම දියැලක් වන කඩියන් ලෙන දියැල්ල හමුවන්න නියමිතයි. ඉතින් මේ මාර්ගය දිගේ අපි ඉදිරියටම ගමන් කරනවා. නාවල පිටිය තලව කැලේ මේ බස් රථ මාර්ගය අපිට හමු වන ලංකාවේ තියෙන ලස්සනම දියැලක් වන කඩියන් ලෙන දියැල්ල දෙසට තමයි අපි බස් රථය දැන් මේ ගමන් කරමින් තියෙන්නේ. නාවල පිටිය තලව කැලේ බස් රථ මාර්ගයේ හමුවන ලංකාවේ තියෙන ලස්සනම දියැලක් වන කඩියන් ලෙන දියැල්ල ගාවින් අපි බස් රථයෙන් බහිනවා. වැසි දිනයන් නිසාම දියැල්ල ඉතා ප්‍රචණ්ඩ ලෙස නමුත් හරිම සුන්දරත්වයෙන් මවමින් පහළට කඩාගෙන හැලෙනවා අපි දැක්කා. කඩියන් ලෙන දියැල්ල කියන්නේ අතියර 3කින් පහළට කඩාගෙන වැටෙන ලස්සනම දියැල්ලක්. මෙම අසලින්ම ගමන් කරන්න තියෙන ප්‍රධාන මාර්ගයේ මෙතන ඉදි කරලා තියෙන පාලම ආරුක්කු හැඩයට තමයි ඉදි කරලා තියෙන්නේ. මෙම පාලම ඉංග්‍රීසි යුගයේ ඉදි කරපු පාලමක්. මෙම පාලම නිසා මේ සුන්දර දියැලට අමුතුම සුන්දරත්වයක් එකතු කරලා තියෙනවා කියන එක නම් කියන්නම ඕන. අපි AI තාක්ෂණය මගින් ලබාගත් ඡායාරූපයක් මෙම අදියර 3කින් කඩාන වැටෙන දියැලත් මෙම පාලමත් එකවර ඡායාරූප ගත කරගන්න පුළුවන් වුණා නම් මෙවැනි ආකාරයේ දර්ශනයක් වලට බලන්න පුළුවන්කම තිබුණා. නාවල පිටිය තලව කැලේ බස් රථ මාර්ගයේ කිලෝමීටර් 10ක පමණ දුරක් ගමන් කරාට පස්සේ තමා කඩියන් ලෙන මේ සුන්දර දියැල්ල අපිට හමු වන්නේ. මෙම ස්ථානයේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේක තමයි දිස්ත්‍රික් සීමාව, විශේෂයෙන් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික් එකිනෙකට වෙන් වෙන දිස්ත්‍රික් සීමාව බවට පත් වෙන්නේ මෙම ස්ථානයේ පිහිටලා තියෙන මේ ආරුක්කු පාලම. කඩියන් ලෙන දියැල්ල මෙම ස්ථානයේ තියෙන මේ පාලමේ සිට බැලුවා නම් අදියර 2කින් පහළට කඩාගෙන වැටෙන දියැල්ල සුන්දර දර්ශනයක් විදිහට නරඹන්න පුළුවන්. ඒ වගේම දියැල්ලට දකුණින් උඩට ගමන් කරන්න පඩිපෙළක් තියෙනවා. මෙම පඩිපෙළ දිගේ උඩට ගමන් කරා නම් මෙම දියැල්ල මැද සිට උඩ කොටස බලන්න පුළුවන් පහසුකමකුත් තියෙනවා. ඉතින් අපි පඩිපෙළ දිගේ උඩට ගමන් කරා දියැල්ල මැද තියෙන ස්වාභාවික ජල තටාකයෙන් ආරක්ෂිතව නාන්න පුළුවන්කම තියෙනවා. ජලය අද තරම් ප්‍රචණ්ඩ නැති දවසක මෙම ස්ථානයට පැමුණුණා නම් ඉතම ආරක්ෂිතව මෙතන නාන්න පුළුවන් තැනක් කියලා මේ දියැල්ල අවට හිටපු ගමේ අය අපිත් සමග පැවසුවා. දියැල්ලේ සුන්දරත්වය විඳිමින් අපි මේ ස්ථානයේ කාලය ගත කරමින් ඉන්නවා. ගොඩාක් දෙනෙක් නිතර ගමන් කරන්න ඇති සුන්දර පරිසරයක් මැද්දේ පිහිටලා තියෙන කඩියන් ලෙන දියැල්ල අසල සුන්දර පරිසරයේ ටික වෙලාවක් හිටපු අපි නැවත බස් රථ මාර්ගයේ දිගේ ඉදිරියට ගමන් ආරම්භ කරනවා.
අපි අද මේ ගමන් කරන බස් රථය නාවල පිටිය ඩිපෝවට අයිති ශ්‍රී ලංකම බස් රථයක්. අද බස් රථයේ රියදුරු මහතා වශයෙන් කටයුතු කරන චන්දන එයා මේ බස් රථ මාර්ගයේ අවුරුදු 14ක පමණ වෘත්තීය පළපුරුද්දක් තියෙන දක්ෂ රියදුරු මහතෙක්. පටු මාර්ගයක කඳු හෙල් මැදින් මිනිස් ජීවිත සිය ගණනක වගකීම අරන් මෙවැනි මාර්ගයක බස් රථයක් ධාවනය කිරීම ඉතාම අභියෝගාත්මක කරුණක්. අපි සියලු දෙනා රගත් බස් රථය ආරක්ෂිතව අරගෙන තරුණ රියදුරු මහතා බස් රථය ඉදිරියට ධාවනය කරමින් ඉන්නේ. මීට අවුරුදු 2කට විතර කලින් පොදු ප්‍රවාහන බස් රථයක නැගලා ලංකාවේ තියෙන ලස්සන බස් රථ මාර්ගවල සුන්දරත්වය වගේම ඒ මාර්ගවට තියෙන සුවිශේෂ ස්ථාන ගැන කතා කරමින් ආරම්භ කරපු ලස්සනම ගමනක්. අපි මේ ඉදිරිපත් කරන වීඩියෝ ඔයාලා ගොඩාක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා කියලා ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර වලින් මට හිතෙනවා. ඒ දිරිගැන්වීම නිසාම මේ දුෂ්කර ගමන නමුත් සුන්දර ගමන තව තවත් ඉදිරියට යන්න මට විශාල ශක්තියක් වෙලා තියෙනවා. සුන්දර බස් රථ මාර්ගවල දර්ශන වගේම මේ මාර්ගවල විස්තර ඉදිරිපත් කරමින් මේ සුන්දර ගමන අපි තවදුරටත් ඉදිරියට ගමන් කරමින් තියෙනවා. සොඳුරු බස් රථ මාර්ගය දිගේ අපි ඉදිරියටම ගමන් කරමින් ඉන්නවා. අපි දැන් මේ ළඟා වෙමින් ඉන්නේ කැටඹුලාව හන්දිය කියන ස්ථානයට. කැටඹුලාව හන්දියෙන් අපි දකුණට හැරිලා ගමන් කරනවා. එතනින් වමට ගමන් කරන මාර්ගය තිස්පනේ දක්වා ගමන් කරන බස් රථ මාර්ගය. මීට කලින් අපි ගම්පොළ තිස්පනේ බස් රථ මාර්ගයේ වීඩියෝවක් කරා. එම වීඩියෝ එකදී අපි තිස්පනේ ගැන කතා කළා. ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. අද මේ ගමන් කරන බස් රථ මාර්ගය ඉතාමත් සුන්දර පරිසර කලාප ගණනාවක් මැදින් තමයි ගමන් කරන්නේ. මුලින්ම අපිට හමු වන කඩියන් දෙන තියැල්ල වගේම එතනින් පසු ඉදිරියේදී අපිට හමු වෙන්න තියෙනවා ඩෙවොන් තියැල්ල, ඒ වගේම සෙන්ට් ක්ලෙයාර් තියැල්ල. මේ තියැලි අයිනෙන් තමයි අපි මේ බස් රථ මාර්ගය වැටලා තියෙන්නේ. සුන්දරම බස් රථ මාර්ගයක් දිගේ තමයි අපි අද බස් රථ ගමන සිදු වෙන්නේ. මාර්ගය දිගේ අපි ඉදිරියටම ගමන් කරනවා. ටීලොග් විත් අනුරාධ අපේ මේ YouTube නාලිකාව හරහා ලංකාවේ තියෙන ලස්සනම බස් රථ මාර්ග දිගේ ගමන් කරමින් ඒ සොඳුරු දසුන් ලබා ගනිමින් අපි උත්සාහ කරන්නේ මේ මාර්ගවල කිසියම් හෝ හේතුවක් නිසා ගමන් කරන්න අපහසු අයට මේ බස් රථ මාර්ග ගැන සියලුම තොරතුරු ලබා දෙන්න. නාවල පිටිය තලවකැලේ මේ බස් රථ මාර්ගයත් අපි ගොඩාක් දෙනෙට විශේෂ හේතුවක් නොමැති නම් සාමාන්‍යයෙන් ගමන් කරන බස් රථ මාර්ගයක් නෙමෙයි. ඉතින් මෙවැනි වීඩියෝ මගින් මෙවැනි මාර්ගවල කිසිදා ගමන් කරන්න නොහැකි ගොඩාක් දෙනෙකුට මේ මාර්ග ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි අද මේ ගමන් කරමින් ඉන්න බස් රථ මාර්ගයේ දෙපස ජීවත් වන ගම්වැසියන්ගෙන් බහුතරයක් අපේම සහෝදර දෙමළ ජනතාව. මේ තේවතු වල සේවය කරලා ලැබෙන වැටුප තමයි එයාලගේ ප්‍රධානම ආදායම් මාර්ගය. ඊටාම සොඳුරු පරිසර කලාපයක එයාලා ජීවත් වුණාට එයාලගේ සාමාන්‍ය ජීවිතය ඊටාම දුක්බරයි. කොළඹ හෝ ප්‍රධාන නගරවල ජීවත් වෙන අපි අත්විඳින ජීවිතයේ කිසිම පහසුකමක් මෙයාලට ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. ඊටාම අවම පහසුකම් යටතේ තමයි මේ සුන්දර පරිසර කලාපයේ මැද්ද ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන්නේ. මේ මිනිසුන් ජීවත් වෙන සුන්දර පරිසර කලාපයේ මැද්දෙන් අපි ඉදිරියටම ගමන් කරනවා.
අපි කලින් වීඩියෝ වලදී ඔයාලත් එක්ක කතා කළා වගේම මේ සොඳුරු බස්වත මාර්ග දිගේ ගමන් කරාට පස්සේ ඒ සියලුම තොරතුරු අපි ඔයාලත් එක්ක බෙදා හදා ගන්නවා. පුද්ගලික වාහන තියෙන ඔයාලට අපි ලබා දෙන තොරතුරු ඔස්සේ මේ මාර්ග දිගේ ගමන් කරලා මේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික වාහනයක මේ වගේ මාර්ගවල යන්න අපහසු අයව කොළඹ සිට මෙවැනි පරිසර කලාපවලට සංචාර සඳහා රැගෙන යාමට අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අපි විසින් සංවිධානය කරන එවැනි සියලුම සංචාර ගැන තොරතුරු ටීලොක් සිලෝන් කියන ෆේස්බුක් පේජ් එකේ පළ කරලා තියෙනවා. ඒ සංචාරවලට ගමන් කරන්න කැමති ඔයාලට 0773 755 02 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩය යොමු කළොත් අපි ඉදිරියේදී ගමන් කරන සංචාරවලට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඒ දුරකථන අංකය හරහා ඒ සංචාර පිළිබඳ සියලුම තොරතුරු ඔයාලට ලබා දෙන්නත් අපි සූදානම්. අපි අද මේ ගමන් කරමින් ඉන්න බස්වත මාර්ගය මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරයෙන් ආරම්භ වෙලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ නගරයෙන් අවසන් වන බස්වත මාර්ගයක්. අපි ගමන් කරමින් ඉන්න මේ කලාපය පුරාවටම තේ වගාව ඉතාම සරුවට සිදුවෙන ආකාරය අපි දැක්කා. තේ වගාව සඳහා ඉතාම සුදුසු කාලගුණ තත්ත්වයක් මේ කලාපයේ තියෙනවා. මේ තේ වගාව ලංකාවේ ආර්ථිකයට විශාල විදේශ විනිමයකුත් අරන් එනවා කියලා ඔයාලා ගොඩාක් දෙනෙක් දන්නවා. සොඳුරු බස්වත මාර්ගය දිගේ අපි ඉදිරියටම ගමන් කරමින් ඉන්නවා. නාවලපිටිය තලවකැලේ මේ බස්වත මාර්ගයේ පුද්ගලික බස්වත 5ක් සහ ශ්‍රී ලංකම බස්වත 4ක් ඒකාබද්ධ කාලසටහනකට අනුව දිනය පුරා ධාවනය කෙරෙනවා. නාවලපිටියෙන් පළමුව බස්වතය උදෑසන 6ට ගමන් ආරම්භ කරනවා. එම අන්තයෙන් අවසාන බස්වතය හවස 6:45ට නාවලපිටිය සිට තලවකැලේ දක්වා ගමන් කරනවා. ඒ අතරතුර පැයකට වරක් පමණ බස් රථයක් ගමන් කරනවා. ඒ වගේම තලවකැලේ සිට නාවලපිටිය දක්වා පළමු බස් රථය උදෑසන 4:45ට ගමන් ආරම්භ කරනවා. තලවකැලේ සිට අවසාන බස් රථය හවස 5:50ට තමා නාවලපිටිය දක්වා ගමන් කරන්නේ. එම කාලය අතරතුර පැයකට වරක් වගේ එම අන්තයනුත් දිනය පුරාම බස් රථ ගමන් කරනවා. නාවලපිටිය තලවකැලේ මේ බස්වත මාර්ගය අපිට හමුවන සොඳුරුම තේවතු යායක්. කෙලී තේවතු යාය පහු කරගෙන ඊට අනුබද්ධ තේ කර්මාන්ත ශාලාව දෙසට අපි ගමන් කරමින් ඉන්නවා. එතනින් පසු අපි බෝගහවත්ත කුඩා නගරය දෙසට ගමන් කරන්න නියමිතයි. අපි දැන් මේ පහු කරමින් ගමන් කරන්නේ කාගිල් සමූහ ව්‍යාපාරයට අයිති ප්‍රධානම වෙළඳ සන්නාම නාමයක් වන කොත්මලේ යෝගට් කිරි නිෂ්පාදන සිදු කෙරෙන බෝගහවත්ත කොත්මලේ කිරි කර්මාන්ත ශාලාව.
නාවලපිටිය තලවකැලේ බස් රථ මාර්ගයේ හමුවන ප්‍රධානම සන්ධිස්ථානයක් වන පතන කියන කුඩා නගරය මැද්දෙන් අපි ඉදිරියට ගමන් කරමින් එන්නම්. තව සුළු දුරක් අපි මේ බස් රථය ගමන් කරාට පසුව තලවකැලේ කොළඹ ප්‍රධාන මාර්ගයට පතන හන්දියෙන් මේ බස් රථ මාර්ගය සම්බන්ධ වීමට නියමිතයි. අපිට මේ ඉදිරියෙන් පෙනෙන පතන හන්දිය දෙසට අපේ බස් රථය ගමන් කරමින් තියෙනවා. නාවලපිටිය තලවකැලේ බස් රථ මාර්ගය දිගේ ගමන් කරමු අපි. දැන් ගමන් කරමින් ඉන්නේ කොළඹ තලවකැලේ ප්‍රධාන මාර්ගය දිගේ. මේ බස් රථ මාර්ගය ගමන් කරද්දී ලංකාවේ තියෙන තවත් සොඳුරුම දිය ඇල්ලක් වන ඩෙවෝන් දිය ඇල්ල අපිට ඈතින් පේනවා. මෙම මාර්ග ස්ථාන ගණනාවකදීම අපිට ඩෙවෝන් දිය ඇල්ල බලා ගන්න පුළුවන්. එම සොඳුරු මාර්ගය දිගේ ඩෙවෝන් දිය ඇල්ල පහු කරගෙන අපි ඉදිරියටම ගමන් කරනවා. නාවලපිටිය තලවකැලේ බස් රථ මාර්ගයේ ගමන් කරමින් ඉන්න අපි කොළඹ තලවකැලේ බස් රථ මාර්ගය දිගේ ගමන් කරනවා. මේ බස් රථ මාර්ගයේ ලස්සනම දිය ඇල්ලක් වන සෙන්ට් ක්ලෙයා දිය ඇල්ල බලා ගන්න පුළුවන් view point එකක් තියෙනවා. ලංකාවේ තියෙන ඉතාම සොඳුරුම දිය ඇල්ලක් තමයි සෙන්ට් ක්ලෙයා දිය ඇල්ල. වැස්ස නිසා අද සෙන්ට් ක්ලෙයා දිය ඇල්ල ජලයෙන් පිරීලා තියෙනවා අපිට පේනවා. මෙම දිය ඇල්ලට උඩින් ඉහළ කොත්මලේ ජලාශය හදලා තියෙන නිසා මීට කලින් සෙන්ට් ක්ලෙයා දිය ඇල්ලේ තිබුණු සුන්දරත්වය දැන් නැහැ. නමුත් අද වැසි දවසක් නිසා සෙන්ට් ක්ලෙයා දිය ඇල්ල ලස්සනට පහළට කඩාන වැටෙනවා අපිට පේනවා. සොඳුරු බස් රථ මාර්ගය දිගේ නැවතත් අපි ඉදිරියට ගමන් කරනවා. මහනුවර දිස්ත්‍රික්කයෙන් ගමන් ආරම්භ කරපු අපි අද බස් රථ ගමන නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ නගරයෙන් තව සුළු වේලාවකින් අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අද බස් රථ ගමනේදී අපිට ගොඩාක් උදව් කරපු කෙනෙක් තමයි බස් රථ එරියදුරු චන්දනමල්ලි. මේ බස් රථ ගමන ගැන ගොඩාක් තොරතුරු දෙමින් එයා අපිට ගොඩාක් උදව් කළා. ඒ වගේම රිය සහායක මහතාගෙනුත් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. එයාලා දෙදෙනා වගේම නාවලපිටිය බස් නැවතුම්පලේ නිලධාරිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ බස් රථේ ගමන් කරමින් අපිට උදව් කරපු සියලුම දෙනාටත් අපි ස්තුතිවන්ත වෙනවා. මේ වගේම තවත් ලස්සන බස් රථ ගමනකදී ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ නගරයේ සිට අපි අදට ඔයාලගෙන් සමුගන්නවා.